මම ෆැක්ටරි එකේ ගිනි ගන්න තරම් රස්නේ යකඩ කෑල්ලක් අල්ලන් වැඩ කර ඉන්නකොට මෙන්න අපේ ලොක්ක එකපාරටම කඩාගෙන වැදිලා මගේ අතේ තිබ්බ සේෆ්ටි ග්ලව්ස් දෙක බලෙන්ම ගලවලා දැම්මා. රස්නේ යකඩ කෑල්ල බතස් ගාලා බිමට වැටුණා. ඇයි අයිසීමි මට වුණේ මගේ අත් දෙක පිච්චෙන්න ගියා. මං කෑ ගැහුවා. ඌ මාව ගණන් ගන්නේ නැතුව ග්ලව්ස් දෙක කුණු බෑග් එකකට විසි කරා. අලුත් රූල් එකක්. අද ඉඳන් කවුරුත් ග්ලව්ස් දාන්නේ නැහැ. සිරා පිරිමි වැඩ කරන්නේ තමන්ගේම අතින්. ඌ කිව්වා. යකඩේ රස්නෙට මගේ අත්ල දැනටමත් පට්ට විදිහට රිදෙනවා. මගේ යාළුවා ජෝ කෑ ගැහුවා. බොස් කාගේ හරි අතක් පයක් නැති වෙයි සිරාවටම. ලොක්කා ඉන කුප්ප හිනාවක් දමා. එහෙනම් මුලින් වැඩ කරපන්. ඵලයන් පොලිමට ගිහින් හැම එකාගේම ග්ලව්ස් ගලවපන් කිව්වා. මේක නම් ලොකු කිලවීමක ආරම්භයක් කියලා අපිට තීරුණා. දවස් කීපයක් යනකොට වැඩ කරන උන්ගේ අත් කිල වෙන්නම පිච්චිලා. තව එකෙක් මැෂින් එකකට අහුවෙලා සුළු ඇඟිල්ල කැඩිලා හොස්පිටල් ඇඩ්මිට් කරා. ජෝයාගේ විලුම් පටි දාපු ඇඟිලි ටික පෙන්නලා බොස් අපිට ග්ලව්ස් ඕනේ නැත්තම් කාට හරි අතක්ම නැති වෙයි කිව්වත් ඌ ඔළුව උස්සලවත් බැලුවේ නේ. කට වහම් පිරිමියෙක් වගේ වැඩ කරපන්. හැබැයි මේ ගොන් රූල් එකකින්ද මගේ අත නැති කරගන්න මට පිස්සුවක් තිබ්බේ නෑ. ඉදා රෑම මං හොරින්ම උගේ ඔෆිස් එකට රිංගලා කුණු බෑග් එකකින් ග්ලව්ස් ජෝඩුවක් ඇදලා මගේ බෑග් එකේ උබා ගත්තා. ඊට පස්සේ හැමදාම මං ලොක්ක බලන්නේ නැති වෙලාවට හොරින් ඕක දාගත්තා. අහුයි කියලා බයිත් හිටියා. දවසක් හවස් වෙලාවක එකෙක් මල ලතුණි දෙනවා මට ඇහුණා. මං හැරිලා බලනකොට මින්න ජෝගේ අත මිකල් ප්‍රෙස් එකට අහුවිලා. ඔල්ලු ටික ඌව බීර ගන්න දිව්වත් ඒ යකඩේ ගිනි වගේ රස්නි. පීයක් වගේ මුවාතයි. ග්ලව්ස් නැතුව ඇල්ලුව තත්කුණු වෙනවා. අපි ලොක්ක බය වෙලා ගල් වෙලා බලන් ඉන්නවා. කාටවත් උදව් කරන්න ග්ලව්ස් නේ. ජෝ අනේ කවුරු හරි මාව බීර ගනියෝ කියලා කෑ ගහනවා. අන්න ඒ වෙලාවේ තමයි මට බෑග් එකේ තිබ්බ ග්ලව්ස් දෙක මතක් වුණේ. මං ටකස් කාලා ඒක දාගෙන අර ගිනි ගන්න ප්‍රෙස් එක අත් දෙකෙම ඇදලා අල්ලගත්තා. ඒකෙන් ගිනි පුපුරු විසි වුණත් ග්ලව්ස් දෙක හින්දා මං ෂේප්. මං ඒක බලෙන් ඈත් කරලා ජෝගේ අත බේරගත්තා. පැරමිඩික්ස්ලා දුවගෙන ඇවිත් වැඩේ බාරගත්තා. එකෙක් මගේ උරහිසට තට්ටු කරලා තව එක විනාඩියක් පරක්කු වුණා නම් මූගේ අතම ඉවරයි. උඹ සුපිරි වැඩක් කරේ කිව්වා. ඊට පස්සේ සිද්ධිය හොයන්න සේෆ්ටි ඉන්ස්පෙක්ටර් කෙනෙක් ආවා. ඌට මල පැනලා හිටියේ. මේ මුළු ෆැක්ටරි එකේම එක ග්ලව්ස් එකක්වත් නැහනේ. කවුද මේකට වග කියන්න ඕනේ? මුළු ෆැක්ටරි එකම ලොක්ක දිහා බැලුවා. මෙන්න මූ තමයි. සිරා පිරිමි ග්ලව්ස් දාන්නේ නැහැ කියලා බෑන් කරා කියලා මං කිව්වා. ලොක්ක මීක් නැතුව හිටියා. ඌ කරපු සෙල්ලමට වෙච්ච හැම ඩැමේජ් එකකටම පොලිසියෙන් ඇවිත් ඌට මාංචු දැම්මා. දවස් කිහිපයකට පස්සේ ජෝ ආපහු ආවා. එයාගේ අතේ බ්‍රීස් එකක් දාලා තිබ්බේ. හැබැයි ඌ ආවේ නිකන් නෙවෙයි. ෆැක්ටරියේ හැම එකාටම සේෆ්ටි ග්ලව්ස් පැකට් තෝගයක්ම අරගෙන.